හායි යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට මං හිතනවා ඔයාලා සතුටින් පරිස්සමින් ඇති කියලා මේ වීඩියෝ එක අපි පහුගිය දවසක ට්‍රිප් එකක් ආවා කතරගමේ ආශ්‍රිත ප්‍රදේශ ටිකකට. ඉතින් මට හිතුණා වීඩියෝ එකක් දාන්න මං කලින් දාලත් නැහැ මෙහෙම vlog එහෙම මට ලොකු අත්දැකීමකුත් නැහැ. ඉතින් ඔයාලා බලලා හොඳ නරක මට කියන්න. අපි ඉතින් හයිවේ එකේ ඇවිල්ලා මත්තල පොඩ්ඩක් නැවැත්තුවා බලන්න වටපිටාව එහෙම මාර ලස්සනයි. එතන පොඩ්ඩක් රිස්ට් එකක් එහෙම ගන්න. ඒ අතරේ අපේ ඩ්‍රයිවර් මහත්තයා එහෙම බස් එක පොඩ්ඩක් හොදනවා. මත්තලින් නම් පොඩ්ඩක් ඉස්සරහට එද්දි මාර ලස්සන වෙල්යායක් දැක්කා. ඇත්තට මාරම view එකක් ඒක. බලන්න සන්සෙට් එකත් එක්ක ඇත්තට මාර ලස්සනයි. මට හිතුණා ඒක වීඩියෝ කරගන්න. අපි කතරගමට ඇවිල්ලා කන්න නැවැත්තුවා. අපි කිරිවෙහෙර මැදින්න යන්න කලින් කට්ටිය කාලා තමයි යන්න හිතුවේ. මේ තියෙන අපි බස් එක. යාළුවෝ ටිකත් සෙට් වුණා. උඩ ඉඳන් බලාගෙන ඉන්නවා. බොසා කැම ටික දිහා බලන් ඉන්නේ. කැම ටික දිහා බලන් ඉන්නවා මෙයාලා උස්සන් යන්න. පස්සේ ඉතින් අපි කිරිවෙහෙරට යන පාරේ මල් විකුණන සීදේවිය මැද්දෙන්ම කිරිවෙහෙරට ඔන්න ලං වුණා. මේ තියෙන යාළුවනේ කිරිවෙහෙර. අපි උදේ පාන්දරම ආපු නිසා කට්ටිය පොඩ්ඩක් අඩුයි. අපිට වැඩි සෙනගක් එහෙම මුණ ගැහුන්නේ නැහැ. මාර ලස්සනයි බලන්නකෝ උදේම. බලද්දි නිකන් හිතට අමුතු හැඟීමක් එනවා මේක බලද්දි. කිරිවෙහෙර වැඳගෙන මහදේවාලේ පැත්තට එද්දි බලන්නකෝ අපිට හම්බුනේ කවුද කියලා. මෙයාලා යාළුවනේ අර ෆොටෝ ගහන්න ඉන්න ගියුවහම මේගොල්ලෝ අර ගානට පෝස් එකට ඉන්න. හොඬ වෙල එහෙම උස්සගෙන. මාර ලස්සනයි. මම නම් ගියේ නෑ මම බය වුණා. මෙයාලා යාළුවනේ අර වීරුවට වගේ වැලි ගහනවා. අලියෝ කියන්නේ ගොඩක් මොලේ තියෙන සත්තුළුනේ. මේ තියෙන යාළුවනේ ගඟ. පහුගිය ටිකේ නම් මං හිතන්නේ උඩටම මේකේ වතුර තියෙන්නේ නැති මං දන්නේ නැහැ. දැන් නම් සාමකාමීව පේනවා. වටපිටාව එහෙම හරිම ලස්සනයි බලන් ඉන්න ආසයි. හිතත් සැහැල්ලු වෙනවා මේක බලන් ඉඳෙද්දි. කොහොමද යාළුවනේ අපිට හම්බුණ කාවාඩි නටාගෙන එන පිරිසක්. මේක මේ ඕන කෙනෙක්ට යන්න පුළුවන් සල්ලි දීලා මේක මං හිතන්නේ කරන්නේ මේක දේවාල ළඟට මෙක්කන් යන ඒගොල්ලෝ අර පෙරහැරේ මේ ආශිර්වාද ලබා ගන්න වගේ එහෙම සිද්ධියක් තමයි මං හරියට දන්නේ. මේ ඉන්නේ යාළුවනේ අපිත් එක්ක ට්‍රිප් එක ආපු අය අපේ ගමේ නෑ යෝ යාළුවෝ එහෙම. අපේ අම්මලා තමයි ට්‍රිප් එක එකතු කරේ. මං හිතන්නේ මේ අපි ළඟකදී ඉඳන් කරන්න පටන් ගත්තේ දැන් මේ පස්වෙනි පාර. ඊට පස්සේ අපි ආවේ යාළුවනේ සෙල්ල කතරගමට. මේ තියෙන්නේ දේවාලේ මං හිතන්නේ මේක නම් යට වුණා පහුගිය දවස්වල. මාර ලස්සනයි මේක හදලා තියෙන විදිය එහෙම උඩ පන්සල තියෙන්නේ. ජපන් ජබර් මල් වලින් පුරවල. හරි ලස්සනට එහෙම හදලා තියෙන එක ඩිසයින් එක එහෙම. දවල් වෙද්දී යාළුවනේ අපි ආවා ගලේ දේවාලයට. මේකේ මේ ශිව දෙවියන්ගේ පිළිමයක් තියෙන උඩ නර නයිපෙන ටිකකුත් එක්ක මේක අර උඩට නැගලා තමයි බලන්න තියෙන්නේ. මේ උඩට නගින්න යාළුවනේ මම. උඩට ගියාම ඇත්තට මාර ලස්සනයි. ඒ කියන්නේ මේක මහා ලොකු උසක් නෑ. හැබැයි ලස්සනයි වටේම පේනවා. එහා පැත්තේ වෙලක් තිබ්බේ මට මතක විදියට.
පළවෙනි පාර තමයි මාත් ගියේ. ඇත්තට ගොඩක් ලස්සනයි ඒක. පස්සේ අපි බස් එකට ඉද්දී යාළුවනේ ටිකක් වැස්සා මඩ වෙන්නම වැස්සා. අපි ඉතින් පොඩ්ඩක් බස් එකට වෙලා ඉඳී ඒ වෙලේ. ටිකක් හවස් වෙන යාළුවනේ අපි ආවා තිස්ස මහාරාම විහාරයට. මේ තියෙන්නේ මේ ඈතින් පේන්නේ හරිම ලස්සනයි මෙහෙමනම් බලද්දී. බලන්නේ ගස් කොළන් වලාකුළු ඒ ටිකත් එක්ක බලද්දී ඇත්තට මාර හිතට ඇත්තටම මාර සැහැල්ලුවක් දැනෙනවා. මෙතන හදලා තියෙන යාළුවනේ අර ස්වයංක්‍රීයව පැන් හින යන්ත්‍රයක් මාත් තියාගත්තා. ඇඟත් එක්කම නාගත්තා. ඇතුලේ මල් ආසනවල මල් පුරවල මාර ලස්සනයි. මේ තියෙන යාළුවනේ ඒකේ එහා පැත්ත ඒ කියන්නේ වටපිටාව මාර ලස්සනයි. මේ උඩ කොහොඹ ගහක් තියෙනවා. ඇත්තට ඒ ටික හේව නැහැ නිසා. මේ තියෙන්නේ චෛත්‍යයෙන් අනිත් පැත්ත මාර ලස්සනයි මේ පන්සල. මෙතන යාළුවනේ ප්‍රාර්ථනා බුද්ධ මන්දිරය කියලා තියෙන්නේ. මේකේ කරන ප්‍රාර්ථනා හැබෑ වෙනවලු කොහොමද කියලා නම් දන්නේ. බලන්න මේ පැත්තෙන් බලද්දිත් මාර ලස්සනයි වලාකුළු ඒ පැත්තත් එක්ක. වෙන්නේ ඈතින් අපේ අම්මා. තාත්තත් ඉන්දියාද ඔයද තන මේ ගස්කොළන් අවල මාර ලස්සනයි පන්සල. දැන් තමයි යාළුවනේ අපි ට්‍රිප් එකේ වැඩියෙන්ම විනෝද වුණ තැනට අපි යන්නේ. අපි ආව පොඩ්ඩක් නා ගන්න කට්ටිය. මේ හරිය මට මතක නැහැ කොහෙද කියලා. ඒ ලොකුවට එහෙම අවුලකුත් නැහැ. හැබැයි මේ අපි යද්දී වතුර පොඩ්ඩක් අඩුවෙන් තිබ්බේවා. ලොකු වතුර ප්‍රමාණයක් තිබ්බෙත් නැහැ. ඒක හොඳයි ඇත්තට. පොඩි අය නෑවේ ওই පැත්තේ. කොමාරි පිරිමි අපි ටික මේ පැත්තේ නෑව මේ ගඟේ. මේ ඉන්න අපිත් එක්ක ආපු පොඩ්ඩෝ ටික. එයාලා නම් ගොඩක් විනෝද වුණා. මේකේ වතුර පාර අර කණුව දිගේ වගේ ගලාගෙන එන්නේ ඒගොල්ලෝ කරන්නේ. එහා කොණ්ඩ ගිහිල්ලා මෙහා කොණ්ඩ ඒකේ ලිස්සල එනවා. පොඩ්ඩෝ ටික නම් හරි සතුටුයි. කොහොමhari අපි එද්දි හම්බන්තොට හරියේ නැවැත්තුවා කන්නත් එක්කම කාලේ ඉවර වෙලා පොඩ්ඩක් කට්ටිය විනෝද වෙන්නත් එපා. මෙච්චර ට්‍රිප් එකක් ඇවිල්ලා විනෝද වෙන්නේ නැත්නම් ඒකේ අර ගතියක් නැහැ කියනවනේ. ඉතින් අපිත් එක්ක ආපු ඔක්කොම වගේ විනෝද වුණා. පොඩි අය කියලා නෑ ලොකු අය නැන්දලා මාමලා ආච්චිලා සීයලා ඔක්කොම එහෙම ඔයගොල්ලන්ට පේනවා ඇති. vlog එකක් කරන්න ඇත්තරම අදහසකින් වීඩියෝ කරේ නැහැ. පස්සේ මට නිකන් හිතුණා වීඩියෝ එකක් දාන්න. ඉතින් යාළුවනේ නම් මම කතා කරන එක නවත්තනවා. ඔයගොල්ලෝ වීඩියෝ එක ඊට ටිකක් බලලා ඉතින් කමෙන්ට් එකක් දාගෙන යන්න. goodbye.